ආයිබෝවන් AD ප්‍රමෝ අපේ YouTube නාලිකාවට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න වෙනද වගේම අලුත් මලුත් ජොබ් වේකන්සි රැසක්ම මං ඔයාට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනි මේ වීඩියෝ එකේ ඔයාට අවශ්‍ය වේකන්සි නැත්නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් මගින් අපිට කියන්න අමතක කරන්න එපා. එතකොට අපිට පුළුවන් ඔයාට අවශ්‍ය වේකන්සි ඉදිරි වීඩියෝ එකකින් අරගෙන එන්න. ඒ වගේම වෙනද වගේ මතක් කරනවා මේ දීලා තියෙන නම්බර්ස් වලට කෝල් කරාම ඔයාට මුදා ගෙවන්න කියනවා නම් හරි ජොබ් බැංක් වලින් නම් කතා කරන්නේ කිසිම අවස්ථාවක අසු වෙන්න නම් යන්න එපා. හරි එහෙනම් වැඩි කතා නැතුව පළවෙනි ජොබ් වේකන්සියට යමු. මුලින්ම තියෙන්නේ TVS නියෝජිත ප්‍රදර්ශනාගාරයක් සඳහා අලෙවි සහකාරණියන් සඳහා වේකන්සි තියෙනවා කියලා මිනුවන්ගොඩ තමයි තියෙන්නේ. ඉතින් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගෙන ජොබ් එකට ඇප්ලයි කරන්න 0777 95 8007 0777 195 8007. ඊළඟ එක ලිපිකරු වේකන්සියක් තියෙනවා. දෙහිවල තමයි තියෙන්නේ. වයස අවුරුදු 40ට අඩු කාන්තා අපේක්ෂකයන් සඳහා මේ ජොබ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. උසස් පෙළ සම්පූර්ණ කළ අපේක්ෂකයන් වඩා සුදුසුයි කියලා සඳහන් කරලා තියෙනවා. උසස් පෙළ නොමැති අයටද ගිණුම් කරණය ආශ්‍රිත පාඨමාලාවක් හෝ සහතිකයක් සමග සාමාන්‍ය පෙළ සම්පූර්ණ කර ඇතනම් අයදුම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි MS ඔෆිස් සහ අනෙකුත් කාර්යාල රියදුම් ඇතුළුව හොඳ පරිගණක සාක්ෂරතාවයක් තියෙන්න ඕන. ඉංග්‍රීසි සහ දෙමළ හෝ සිංහල භාෂා ප්‍රවීණතාවය තියෙන්නත් ඕන. ඉතින් දෙහිවල හෝ කොළඹ 6 අසල ජීවත් වන අපේක්ෂකයන්ට ප්‍රමුඛතාවය දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ CV එක මේ සඳහන් කරලා තියෙන ඊමේල් එකට යොමු කරන්න. නැත්නම් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා මේ නම්බර්ස් වලින් ඒකට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. 0777 189 695 075 051 039 076 077 18 ඊළඟ එක වයස අවුරුදු 45ට අඩු කාන්තා මුදල් අයකැමියෙකු සොයනවා කියලා සඳහන් කරලා තියෙනවා. වසර 1ක සේවා පළපුරුද්දක් තියෙන්න ඕන. නෙම්කෝ එන්ටර්ප්‍රයිසස් තමයි ආයතනයේ නම. ලිපිනේ සඳහන් කරලා තියෙනවා අංක 28 කල්ලල පාර කොළඹ 12. වැඩ කරන්න තියෙන වේලාව තමයි සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 8:30 සිට පස්වරු 6 දක්වා, සෙනසුරාදා සිට සවස 4:30 දක්වා, ඉරිදා සහ වෙළඳ නිවාඩු කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න 077 138 77 21. ඊළඟ එක පර්ණිපිටිය කන්ස්ට්‍රක්ෂන් ආයතනයකට කාර්යාල ලිපිකාරණයක් බඳවා ගන්න කියලා සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 18ත් 30ත් අතර අපොස උසස් පෙළ සමත් අයට මේ ජොබ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. QS පාඨමාලාව හදාරා ඇති අය විශේෂ සුසුමක් විදියට සැලකනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඇඩ්‍රස් එක දාලා තියෙනවා 147 5න් 7 කෝකන්දර පාර පන්නිපිටිය. කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න 071 444 65 36 077 94 04 ඊළඟ එක අවුරුදු 18ත් 45ත් අතර පරිගණක දැනුම ඇති පුහුණු ලිපිකාරණියන් වේරහැර විජේරාම හා මහරගම ආයතන සඳහා අවශ්‍ය කියලා සඳහන් කරලා තියෙනවා. ආයතනය තමයි බිමල් රියදුරු පාසල. ඉතින් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. කෝල් එකක් දීලා ජොබ් එකට ඇප්ලයි කරන්න 077 109 37 78. ඊළඟ එක පන්නිපිටිය ඉදිකිරීමේ උපකරණ කුලියට දීමේ ආයතනයකට සැහැල්ලු වාහන රියදුරන් සහ ගෝලයන් අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න 077 832 777.
ඊළඟ එක තෑගි බාට් නිෂ්පාදනය කරනු ලබන ආයතනයක් සඳහා දීර්ඝ කාලීනව නැවතී සේවය කළ හැකි වයස අවුරුදු 40ට අඩු සුහදශීලී සේවිකාවක් අවශ්‍ය කියලා සඳහන් කරලා තියෙනවා. කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න හොරණ තමයි තියෙන්නේ 077 599 527. ඊළඟ එක පානදුර ප්‍රදේශයේ පිහිටි භාණ්ඩ බෙදා හැරීමේ ඒජන්සියකට ඩිලිවරි යාම සඳහා ලොරි සහායකින් අවශ්‍ය කියලා සඳහන් කරලා තියෙනවා. ආහාර පහසුකම් නවාතැන් පහසුකම් නැහැ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න 077 63 76 500. ඊළඟ එක පිළිමතලාවේ පිහිටි තොග සහ සිල්ලර වෙනසලකට පරිගණක දැනුම සහිත නතර වී වැඩි කිරීමට හැකි කැෂියවරියන් සඳහා වේකන්සි තියෙනවා. ඒ වගේම බඩු කිරීම බෑම පැටවීම සඳහා පළපුරුදු සේවක සේවිකාවණු බඳවා ගන්න කියලා සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 50ට අඩු අය පමණක් විමසන්න කියලා සඳහන් කරලා තියෙනවා. කෝල් එකක් දීලා බලන්න 077 207 067 076 65 61 206. ඊළඟ එක ලොරි හෙල්පර් වේකන්සියක් තියෙනවා බොරලස්ගම ඩිස්ට්‍රිබියුටර් ආයතනයක. ඉතින් පැටවීම සහ බෑම තමයි කරන්න තියෙන්නේ. වයස අවුරුදු 18ට වැඩි 45ට අඩු. ඔයාට පුළුවන් මේ ජොබ් එකට ඇප්ලයි කරන්න. කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න 0111 25 09 801. හරි මම අදට අරන් ආ වේකන්සි අවසන්. හෙටත් අලුත් මලු ජොබ් වේකන්සි රසක් අරගෙන ඉන්නම්. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාට ප්‍රයෝජනවත් වුණා කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් ඕල් දාලා තියාගන්න. ඒ වගේම තමයි වීඩියෝ එකේ මොනවා හරි අඩුපාඩුවක් දැක්කනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් මගින් අපිව දැනුවත් කරන්න අමතක කරන්න එපා. එතකොට අපිට පුළුවන් අඩුපාඩු හදාගෙන ඔයාට හොඳ වීඩියෝ ඉදිරියට ලබා දෙන්න. හරි එහෙනම් වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.